හායි ඇයි මෙච්චර ලංකාවේ වීසා රිෆියසල්ස් වැඩි. ඕගොල්ලෝ අහන බලන හැම තැනම ඔස්ට්‍රේලියාවල වීසා ගොඩාක් රිෆියස් වෙලා. පර්සන්ටේජයක් වශයෙන් ගත්තොත් හරියටම 38ක් වීසා රිෆියස් වෙලා තිනවා ගිය ෆෙබ් ඉන්ටේක් එකට ඔස්ට්‍රේලියාවලට. බොහොම සරලව කිව්වොත් ඇප්ලිකේෂන් 10ක් දැම්මොත් 4ක් හරියටම රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද මේකට මේ හේතුව? ඉතින් මේ ස්ටුඩන්ට් වීසා ඉන්ඩස්ට්‍රි එකේ බොහොම දීර්ඝ කාලීන පළපුරුද්දක් තියෙන කෙනෙක් හැටියට මම ඇනලයිස් කරපු සහ ඔබ්සර්ව් කරපු මේ හේතු ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතුවා. මේකේ බොහොම වැදගත් කාරණයක් තමයි ROI එක. මොකද්ද මේ ROI එක කියන්නේ? Return on Investment. සිංහලෙන් කිව්වොත් එහෙම ආයෝජනයේ ප්‍රතිලාභය. ඒ කියන්නේ ළමයෙක් ගොඩක් වියදම් කරනවා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න. ලංකාවේ අඩුවට ඉගෙන ගන්න ඔප්ෂන්ස් තියාගෙන. එතකොට මෙච්චර ගාණක් ඕස්ට්‍රේලියාවේ වියදම් කරලා එයාට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද? එයාට ලැබෙන බෙනිෆිට් එක මොකද්ද? මෙන්න මේ ගැන හරි පැහැදිලි කිරීමක් එයාගේ SOP එකේ ලියන්න. ඒ වගේම තව ප්‍රධාන කාරණයක් තමයි weak financial documents. මේ weak financial documents කියන්නේ ඕස්ට්‍රේලියාවේ හයි කමිෂන් එකේ හරියට මේගොල්ලෝ පැහැදිලි කරලා තියෙනවා අපි සබ්මිට් කරන්න ඕන මොන ඩොකියුමන්ට්ස්ද කියලා. උදාහරණයක් හැටියට අලුත් rules and regulations වලට අනුව තමන්ගේ දෙමව්පියෝ තමයි 80ක් විතර ෆන්ඩ් වලින් ෂෝ මනි එක පෙන්වන්න ඕනේ. ඉතුරු 130% එක තමයි immediate blood relation කෙනෙක් පෙන්වන්න ඕනේ. ඔන්න ඔය වගේ නීති රෙගුලාසිටි ටිකක් තියෙනවා. ඒ වගේම income source, funds පෙන්වන source ඔන්න ඕවා හරියටම පෙන්වන්න ඕනේ සහ ඔක්කොම documents genuine documents වෙන්න ඕනේ. ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් ගවර්න්මන්ට් පබ්ලික් යුනිවර්සිටි එකකට ඇප්ලිකේෂන් එක දැම්මොත්, ඒ වගේම strong compliance history එකක් තියෙන යුනිවර්සිටි එක දැම්මොත්, high ranking යුනිවර්සිටි එකකට group of 8 යුනිවර්සිටිස් ඔයගොල්ලෝ අහලා ඇති. ඔන්න ඔය වගේ යුනිවර්සිටිස් වලට දැම්මොත් වීසා රිජෙක්ට් වීමේ අවදානම අඩුයි. ඒ වගේම අපි කවදාවත් රෙකමන්ඩ් කරන්නේ cheap ගාන අඩු ඉන්ස්ටිටියුට් වලට දාන්න කියලා. මොකද ඒ වගේදී වීසා රිජෙක්ට් වීමේ අවදානම වැදගත් කාරණේ තමයි genuine intention එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරන්න ඉගෙන ගන්න. එතකොට එතනදී ඔයාට ඉගෙන ගන්න තියෙන genuine intention එක ගැන වගේ SOP එකේ පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම තව වැදගත් කාරණයක් තමයි ඔයා කොච්චර genuine student කෙනෙක්ද ලංකාවේ කියන එකත් ඒගොල්ලොන්ට පැහැදිලි කරන්න ඕනේ. අනිත් කාරණේ තමයි ගවර්න්මන්ට් එකේ ඕස්ට්‍රේලියා ගවර්න්මන්ට් එකේ නවතම NPL දත්ත අනුව ස්ටුඩන්ට්ස්ලා 2,95,000ක් රික්‍රූට් කරන්න ගවර්න්මන්ට් එක ප්ලෑන් කරන් ඉන්නවා. ඒ කියන්නේ වැඩියෙන් ස්ටුඩන්ට්ස්ලා 25,000ක් ගන්න ඒගොල්ලෝ ප්ලෑන් කරන් ඉන්නවා 20 25 අවුරුද්දට වඩා. ඉතින් බොහොම සරලව පැහැදිලි. ඕගොල්ලෝගේ ඕස්ට්‍රේලියා සිහිනය කඩ කරගන්න එපා මේ වීසා රිෆියුසල්ස් නිසා.